年一度岁末相聚，斯里兰卡慈济志工在首都科伦坡及米拉尼亚举办3场岁末祝福。මට හරිම කැමතියි මම මේ සුචි ආයතනයත් එක්ක එකතු වෙලා මොන හරි මගින් මොන හරි එකතු වෙලා එහෙම කරන්න තියෙනවා නම් මම ඇත්තටම හරිම කැමතියි. දැන් ගිය අවුරුද්ද පුරාවටම මේගොල්ලන් කරලා තියෙන දේවල් මම දැක්කා.去年天灾频频，斯里兰卡也遭遇严重水患。大藏经中有志工们爱的足迹，也带动更多人响应小钱行大善的行列。 ශ්‍රී ලංකාවෙත් ආපදා තත්ත්වයකට පත් වුණා මේ වසර තුල 2025 වසර තුල. ඉතින් ඒකෙදිත් ගොඩක් උපකාර කරා. ඒ කියන්නේ නිවස් වලට ගිහිල්ලා ඒවා සුද්ධ කරන්න යථා තත්ත්වයට පත් කරගන්න අපි වීඩියෝ වලින් දැක්ක. ඉතින් ඇත්තටම සුජී සංවිධානය කියන්නේ අපේ ලෝකෙටම මම දැන් මේ අවුරුද්දේ මගේ අධ්‍යයන කටයුතු අවසන් කරනවා. ඒ අධ්‍යයන කටයුතු අවසන් කරත් මම මේ සුචි සංවිධානය සහ බැඳිව ඉදිරියටත් මේ තියෙන ව්‍යාපෘති වලට මගේ පූර්ණ දායකත්වය ලබා දීලා අපේ රැකියා අනාගත රැකියා කටයුතු අතරතුර වුවත් මම මටත් අධ්‍යාපන කටයුතු සඳහා දැන් සුචි සංවිධානය මගේ විශ්වවිද්‍යාල අවසන් අවුරුදු 2 සඳහාම මට උදව් උපකාර කරා. වැඩසටහන සම්බන්ධ වෙලා ඇත්තටම ගොඩක් දැක්කා. මුළු ලෝකෙ පුරාම ගිහිල්ලා එක එක රටවල් වලට අමාරු වෙච්ච වෙලාවේ ගොඩක් උදව් කරලා තියෙනවා. ඇත්තට මේව දකිද්දි සතුටුයි මේ අමාරු අමාරු මිනිසුන්ට ඒ වගේ අමාරු වෙලාවදී උපකාර කිරීම සම්බන්ධව. 收下慈济志工分送的福慧红包，众人虔诚祝福2026这一年大家都能过得平安吉祥。大爱新闻维多利亚汉西卡斯里兰卡报道。